අපි ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න යනකොට ඩෙන්ටි කාඩ් එකේ ෆොටෝකොපි එකක් ගහගෙන යන්න ඕන. එතකොට ඒක ගන්න ඩෙන්ටි කාඩ් එක ෆොටෝකොපි ගන්න වෙනම ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය විදිහට නෙවෙයි මේ ෆොටෝකොපි එක ගන්නේ A4 කොලයකට තමයි මේ ෆොටෝකොපි එක ගහන්න ඕන. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නේ ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න යන ඔයාට ඩෙන්ටි කාඩ් එකේ ෆොටෝකොපි එකක් A4 කොලයකට නිවැරදි ක්‍රමයට ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම හැමදාම මේ සෙටින්ස් හද ඉන්නේ නැතුව ටෙම්ප්ලේට්ස් එකක් විදියට මේ සෙටින් එක සේව් කරගෙන ඊළඟ පාර ෆොටෝකොපි එක ගහන්න යනකොට ඒ ටෙම්ප්ලේට් එකෙන් සෙටින් ඔන් කරගෙන තප්පරෙන් සෙටින් ඔන් කරගෙන ඉක්මනට වේගවත්ව ෆොටෝකොපි ගහන්නේ කොහොමද කියලාත් අද මේ වීඩියෝ එකෙන්ම කියලා දෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න පාවිච්චි කරන්නේ මගේ ළඟ තියෙන Toshiba E-Studio 257 මැෂින් එක. එහෙනම් අපි වැඩේට යමු. මුලින්ම කරා වගේ අනිත් වීඩියෝ වල කරා වගේ මුලින්ම මේ දොර ඇරලා ඩෙන්ටි කාඩ් එක තියලා නෙවෙයි මේ වැඩේ පටන් ගන්න. අපි මේ සෙටින් එක හදන්නේ. ඒ නිසා අපි මේ මැෂින් එකේ ඔන් කරගෙන සෙටින් එක හදමු. දැන් මේ එනර්ජි සර්වර් මොඩ් එකේ තියෙන අපි මේක බටන් එක ප්‍රෙස් කරලා මැෂින් එක ඔන් කරගමු. හරි. දැන් ඔන්න මැෂින් එක ඔන් වුණා. දැන් මෙතනින් අපි තෝරගන්න ඕන මේ මැෂින් එකේ අයිකන් එක තියෙන්නේ මේ පේපර් එන්න ඕන ට්‍රේ එක මොකක්ද කියලා. ඉතින් මේ පේපර් එන්න ඕන ට්‍රේ එක තමයි A4 කියන ට්‍රේ එක. ඉතින් අපි අන්න ඒක තෝරගන්නවා. රයිට්. ඒක තෝරගත්තා. ඊළඟට කරන්න තියෙන සෙටින් එක මේ zoom කියලා තියෙන ඒකෙන් ඇතුළට ගිහිල්ලා මෙන්න මෙතන A5 කියන එක තෝරගන්න ඕන. ඔරිජිනල් එක A5 කියන එක තෝරගන්න ඕන. කොපි එක A4 කියලා තෝරගන්න ඕන. ඊට පස්සේ ඕකේ කරන්න. දැන් ඔන්න මේ ටැබ් එකේ සෙටින් එක සම්පූර්ණයෙන් ඉවරයි. ඊට පස්සේ මේ edit කියන ටැබ් එකට යන්න ඕන. edit කියන ටැබ් එකට ගිහිල්ලා මේ 2-in-1 4-in-1 කියන එක තමයි අපි සිලෙක්ට් කරන්න ඕන. මෙතනින් මේ 2-in-1 කියන එක තෝරගන්න ඕන. තෝරගෙන වෙන මොකුත් හදන්න දෙයක් නැහැ. මෙතන ඕකේ කරන්න. හරි. ඊට පස්සේ මේ image ටැබ් එකට එනවා. image ටැබ් එකට ඇවිල්ලා බලන්න මේ ඩෙන්ටි කාඩ් එක දිහා හොඳට. මගේ ළඟ තියෙන ඩෙන්ටි කාඩ් එක දිහා බැලුවම මේ කහපාට පසුබිම් වර්ණයක් තියෙනවා. අපි යන්නේ ඒ කහපාට පසුබිම් වර්ණය අයින් කරන්න ඕන. අයින් කරන්න නම් මෙන්න මෙතනින් background adjustment එකෙන් මේ පැත්ත light කරගන්න ඕන. ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ මෙතන sharpness කියන එක පොඩ්ඩක් වැඩි කරමු. මොකද පොඩ්ඩක් quality එකත් වැඩි කරන්න ඕනේ. ඒ නිසා step දෙකක් විතර වැඩි කරා. දැන් මේක okay කරා. දැන් හරි. එච්චර තමයි වැඩේ. දැන් මොන අපේ settings ටික හදලා ඉවරයි. කියන්නේ පළවෙනි අදියර ඉවරයි. දැන් දෙවෙනි අදියර විදියට අපි ටෙම්ප්ලේට් එක. ඒ කියන්නේ මේ settings හැදුවම දැන් තව කස්ටමර් කෙනෙක් ආවම ෆොටෝකොපි ගන්න මේ settings හද ඉන්න ඕනේ. එතකොට විනාඩියක් විතර යනවා. එතකොට අරයා බලන් ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක ටෙම්ප්ලේට් එකක් විදියට අපි සේව් කරගන්නවා. දැන් ඔන්න මේක ටෙම්ප්ලේට්. මේ තියෙන ටෙම්ප්ලේට් කියලා අන්න එක ක්ලික් කරලා ටෙම්ප්ලේට් එකක් විදියට සේව් කරන්න යන්නේ. දැන් සේව් කරන්නනේ යන්නේ. ඒ නිසා මේක රෙජිස්ට්‍රේෂන් එකට යන්න ඕනේ. මේ රෙජිස්ට්‍රේෂන් කියන ටැබ් එකට තමයි යන්න ඕනේ. ටැබ් එකට ගිහිල්ලා මම මෙතන එක තියෙනවා. මේ ඉතින් මම අංක 3 empty එකක් තෝරගන්නවා. කියලා දෙන්න ඕන නිසා නැත්නම් මේ ඇතුළටත් ඊළ කරන්න පුළුවන්. කියලා දෙන්න ඕන නිසා මේක තෝරගත්තම මෙන්න මෙතන open කියන එක highlight කරන මම ඒක open කියන එක ක්ලික් කරා. ක්ලික් කරලා ඉවරලා දැන් බලන්න මෙතන name කියන එකක් දෙන්න ඕන. දැන් name කියන එක ටච් කරාම මෙන්න මේ වගේ keyboard එකේ එනවා. ඉතින් අපිට මේක license එක NIC license නේ. හරි. අපි එහෙනම් මේ ගහමු. NIC to license. අන්න ඒ වගේ පොඩි නමක් දාගමු. A4 කියලා. දැන් එතකොට caps lock එක on කරගත්තා. මේ බලන්න මෙන්න මෙතන කොනේ වදිනවා. C space එක දිව්වා. මේක මෙතනින් caps lock එක අයින් කරා 2 හරිද ආයෙත් ස්පේස් එක තියුවා ආයි කැප්ස් ලොක් එක අයින් කරා මම මට කැමති නමක් ගහන්නේ ඔයාලට කැමති නමක් ගන්න LI ඒක ස්පේස් එකක් තියලා A4 ඔන්න මම පොඩ්ඩක් කෙටියෙන් දාගත්තා හොඳද NIC to license A4 කියන එක LI කියලා දාගත්තා හරි දැන් ඊට පස්සේ මට වැරදුනා මෙතන කැපිටල් I අකුරු නේ වදිනේ ඒක කැතයි වගේ ඒ නිසා මෙන්න මෙතනින් මට පුළුවන් ආපස්සට ඇවිල්ලා මේක ඩිලීට් කරන්න backspace ගැහුවම එල්ලයි. දැන් ඊට පස්සේ මේ caps lock එක off කරලා
මෙන්න මේ සිම්පල් I වදිනවා. දැන් හරිනේ NIC to LI කිය A4. දැන් ඔන්න වැඩේ පැහැදිලි වුණා. දැන් අර මම ඔයාලට මේකෙන් කියලා දුන්නා වැරදුනා නම් මේකෙන් බෑක්ස්පේස් මේ රිවර්ස් ඇවිල්ලා බෑක්ස්පේස් එක ගහලා මේක වැරද්ද හදාගන්න විදිය. හරි. දැන් ඊට පස්සේ ඕකේ වුණාන් පස්සේ මෙතනින් ඕකේ කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඕකේ එක දුන්නා. දැන් ආයෙත් මේක ඇතුළට යනවා. මේක ඇතුළට ගියාම මට ආයෙ නමක් දෙන්න පුළුවන් මෙතනින්. අරකේ මං කිව්වේ NIC ලයිසන් ගහන එක මෙන්න මෙතන මට ආයෙ නමක් දෙන්න පුළුවන්. මේක මම සේව් කරලා මෙතනින් නේම් එක දෙනවා. නේම් එක දෙනවා. මෙන්න මේක මෙහෙම ආවම අපි මෙතනින් ක්ලියර් කරගන්න තියෙනවා. ක්ලියර් කරගෙන අපි ආයෙත් ගහමු A4 කියලාම දාගමු ප්ලේසියට. මේකෙන් ඔයාලට හරියට නම් ටික ඔයා දාගන්න. මම මේ මෙතනින් කෙරෙනවට ටික කියන්න ඕන නිසා තමයි මෙහෙම කරන්නේ. දැන් A4 කියලා දාගත්තා. මෙතනින් ඕකේ කරා. රයිට්. මෙන්න මෙතන වැදගත් වැඩක් තියෙනවා. මේක enable කරන්න එපා. disable mode එකේම තියෙන්න ඕන. ඒ මොකද දන්නවද? දැන් මේක enable කරලා ගැහුවොත් අපි මෙතන start එක දීලා scan වුණ ගමන් කොලේ එනවා. අපිට ඒක නවත්ත ගන්න බෑ. දැන් අපි setting මේ කොල copy 12ක් ගහලා තිබුණා. ඒවත් කොලේ එනවා. දිගටම. ඒක setting එක නවත්ත ගන්න බැරි නිසා තමයි නෙමෙයි disable කරන්න. automatic යන්නේ නැතුව පාලනය අපේ අතට ගන්න ඕන. ඒකට තමයි මේක disable කරලා තියන්න ඕන. හරි. ඊට පස්සේ මෙතනින් save කරා. දැන් මුකුත් නෑ අර setting ටික ඒ විදිහටම තියෙනවා. මේ බලන්න මෙතන tab එක තැඹිලි පාට වෙලා තියෙන්නේ මේ setting එක මේකේ වෙනසක් කරපු නිසා. මෙතන කො වෙනසක් කරපු නිසා. හරි. දැන් ඔක කොහොම තියලා වැඩේ හරි. දැන් template එකට ගියා නම් වැඩේ හරි. අපි ගිහලා බලමු. template එකට ගිහිල්ලා මේ recall එක බලන්න NIC to LI A4. මේක ඇතුළෙත් එකක් තියෙනවා. හරි. බලමු එහෙනම්. බලමු මේක ඇත්තටම වැඩ කරනවද කියලා. එහෙනම් මේක වැඩ කරනවද බලන්න මම ආයි මේක energy saver mode එකට යනවා. ඔන්න machine එක energy saver mode එකේ තියෙනවා. දැන් මම ආයෙත් මේ energy saver mode එකෙන් machine එක on කරගන්නවා. එන්නේ නෑ පුතා. එහෙනම් මේක බලන්න. එහෙනම් right. ඔන්න machine එක on වුණා. දැන් බලන්න මේ හොඳට බලන්න මේ setting වල zoom එක තියෙන මේ විදිහට මෙතන මුකුත් වෙනස් වෙලා නැහැ. මෙන්න මෙතන තැඹිලි පාට තියෙනවා. මේ දෙකේම තැඹිලි පාට නැහැ. එතකොට මම මෙතනින් ආයි template ගියා. ඔන්න දැන් ඔයා හිතනවා කස්ටමර් කෙනෙක් ආව ෆොටෝකෝපි ගහන්න කියලා. යන වෙලාව බලන්න. ඔන්න right. ඔන්න පටන් ගත්තා. template එකට ගියා. එබුන්නේ. ඔන්න හරි. template එකට ගියා. මෙන්න මෙතන තමයි මම save කරේ. මේකට ගියා. මෙන්න මේක save කරා. දැන් බලන්න අර setting හදන්න යන වෙලාව ශනිකව වැඩේ කරනවා. මෙතන තැඹිලි පාට වෙලා මෙතන තැඹිලි පාට වෙලා මේ ටිකත් එක්ක මේ වෙලා හරියට විලා තියෙනවා. මෙතන select වෙලා ඔක්කොම වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙහෙම මේ ID card එක හරියට තියලා මේක start කරන්න විතරයි. හරි. මේ පොඩ්ඩක් බලන්නකො මේ ID card එක දිහා ටිකක් පරණයි නේද ID card එක. එහෙම වුණා නම් පරණ ගතිය නැති වෙන්න ඕන නිසා මෙන්න මෙතනින් තව පොඩි step දෙකක් විතර අපි ආපස්සට light කරගන්නවා. හරි. ඔන්න light කරා. දැන් ඔන්න මගේ settings ටික ඔක්කොම හරි. එහෙනම් වැඩේට බයි. පියන ඇරියා එලින්ම මෙන්න තියන්න ඕන තැන මේ මූණ වීදුරුවටනේ වදින්න ඕන. අපි කොහොමද දන්නව ෆොටෝකෝපි වදින්න ඕන තැන වීදුරුවට වදින්න ඕන. එතකොට මේක මේ අතර තියෙනවා. හරි. ඔන්න ඊට පස්සේ මේ බලන්න. අපේ සීමාව දෙන්නේ මෙන්න මෙතනින් මෙහෙම ආවා මේ සීමාව තමයි තියෙන්නේ. එතකොට හරියටම මැදට පොඩ්ඩක් යටට වෙන්න. මේ තැන මතක තියාගන්න ඕන. හරිද? මේ ගානට වගේ තමයි ඔන්න මන් තියුවේ කියලා. මෙන්න මේ ලකුණ පොඩ්ඩක් මම මතක තියාගත්තා. ඒක මැදට හිටින්න තමයි මම අන්න තියුවේ. මේක යටට වෙන්න තියලා තියෙන්නේ. රයිට්? දැන් ඔක කොහොම තියුවා? මෙහෙම ගියා. දොර වැහුවා. settings ටික ආයි බලන්න හරි නේද? settings ටික හරි start කරා. scan වෙනවා. scan වුණා. scan page 1 කියලා ආවා. ආයිත් ඇරියා. ඔන්න මම ආයි මේක පොඩ්ඩක් බලා ගන්න ලේසි වෙන්නේ තියන්නේ. මෙතනින් හරිද? බලා ගන්න මෙතනයි A4 A5 R එක මෙතනින් එන විදිහට බලා ගන්න ලේසි විදිහට තමයි මේක තියෙන්නේ. මේ ඔයාලා කොල තියන්න ඕනේ නැහැ. දැන් මෙතනින් මෙහෙම ගත්තම දැන් මේ පැත්තේ ආයිත් ගහන්න තියෙන්නේ. මේ පැත්ත මෙන්න මේ අතර මෙහෙම හරවන්න ඕනේ. මේක වීදුරට වදින විදිහට. හැබැයි මම මෙතනින් මේ අර මැද ලකුණු කරගත්තේ. එතකොට කිට්ටු කරලා ගන්න ඕනේ මෙහෙම. right. කිට්ටු කරලා කෙලින් තියන්න ඈ.
කිට්ටු කළ කෙලින් තියලා දොර වැහුවා. ස්කෑන් පේජ් එක ආයි ස්කෑන් කරා. ස්කෑන් කරලා අන්න රයිට් ලයිට් එක ගියා මෙතනින්. ඔන්න ස්කෑන් පේජ් 2 කියලා ආවා. දැන් වැඩේ ඉවරයි. ඉච්චරයි. ජොබ් ෆිනිෂ්. මම බඩු වෙනවද කියලා. කෑස් ගාලා සද්දයක් නම් එනවා. කොළයාවා. මොකද ඔන්න ක්‍රමේ. හරියටම මැද සෙන්ටර් වෙලා ලස්සනට මේ දෙක ඇවිල්ලා තියෙනවා. මේ මෙතනින් අවශ්‍ය විස්තර දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ලයිසන් එකක් ගන්න යනකොට ID කාඩ් එකේ ෆොටෝකොපි ගන්න. හරි නේද? වැඩේ පැහැදිලි හැමෝටම. එහෙනම් ඔන්න වීඩියෝ එක කරා. මගේ පැත්තෙන් කරන්න ඕන වීඩියෝ කරා. එතකොට ඔයාලත් මේ වැඩේ කරලා බලන්න. ඔයාලට මේ වැඩේ කරනකොට මොනවා හරි තේරුම් සිදනක් ආවනම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් උත්තර දෙනවා. ඒ වගේම මේ ගැන දන්නේ නැති යාළුවටත් ෂෙයා කරන්න. ඒ වගේම යාළුවනේ මතක ඇතුව වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. මම කියලා දෙන විදිය ඔයාලට තේරෙනව නම් තේරෙන්නේ නැත්නම් තේරෙනව නම් ඒ කියන්නේ හොඳයි නම් හොඳ නැත්නම් දෙකටම කමෙන්ට් තීරුවේ විස්තරයක් දාන්න. ඉතින් ඔයාලගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒක මොකද අපි මේ වැඩේ දැනගත්තම මම දන්න දේ ඔයාලට කියලා දෙනවා. ඔයාලා මීට වැඩි හොඳ දෙයක් දන්නව නම් ඒකත් මට කියලා දෙන්න. ඒතකොට අපි හැමෝම දැනුමෙන් පොහොසත් වෙලා ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.